අද අපි මේ මධ්‍යහනේ මේ ගිනි අවුවේ මේ වැලි පොළවේ දන ගහගෙන ශ්‍රී කුරුස ප්‍රතිමාව දිහා ජේසුගේ ඇස් දෙක දිහා බලන්නට ආවේ හිස් සතින් නෙමෙයි. අපි අරගෙන ඇවිල්ලා ඉන්නවා ජේසුස් සමිදානෙනි අපේ වේදනාව. අපි අරගෙන ඇවිල්ලා ඉන්නවා ජේසුස් සමිදානෙනි අපේ ලෙඩ රෝග. අපි අරගෙන ඇවිල්ලා ඉන්නවා ජේසුස් සමිදානෙනි අපේ දඩප්පර අකීකරු දරුවන්ව. අපි අඬ ගහගෙන ඇවිල්ලා ඉන්නවා සුද්ධ වූ ජේසුස් සමිදානෙනි ඇබ්බැහි වෙලා ඉන්න අපේ තරුණ දූපුතුන්ව. අපි අරගෙන ඇවිල්ලා ඉන්නවා ඔබ වහන්සේට අපේ දෙකඩ වෙන්නට යන විවාහය. අපි අරගෙන ඇවිල්ලා ඉන්නවා ඔබ වහන්සේගේ පාමුලට අපේ අසම්මත ප්‍රේමය. අපි අරගෙන ඇවිල්ලා ඉන්නවා ජේසුස් සමිදානෙනි ඔබ වහන්සේට අපේ අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක තියෙන තරහව. අපි ඔබ වහන්සේලාට අරගෙන ඇවිල්ලා තියෙනවා අපේ වත්තට ඉහළා ගිය මිනිඅලු අපිට කරපු හුනියන්. ඒ හැම අන්ධකාර බලවේගයක්ම අපි අරගෙන ඇවිල්ලා ඉන්නවා. ඒවා අරගෙන අපි වෙන කොහේ යන්නද ඔබ වහන්සේ ළඟට ඇරෙන්නට. ඔබ වහන්සේම අපිට කිව්වේ අපේ කඳුළු ටික අරගෙන අපේ තුවාල වේදනාවල් අරගෙන අපේ බැරි අමාරුකම් අරගෙන මා ළඟට එන්න කියලා ඔබ වහන්සේමයි කිව්වේ. ඒ හින්දාමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ජේසුස් සමිදානෙනි ඔබ වහන්සේගේ එක කරුණාබරිත බැල්මකින් අපේ ජීවිත වෙනස් වෙනවා. ඔබ වහන්සේ අර කානානුවර මැටි මුට්ටි අස්සේ තිබිච්ච ඇල් වතුර වලට අත තියනකොට ඒ වතුර වල පාට රසය වෙනස් වුණා. ඔබ වහන්සේගේ අත දැකපු මහ මුහුදේ කුණාටුව නිශ්චල වුණා. ඔබ වහන්සේව අත්තික්ක ගහේ හැංගිලා බලාගෙන ඉඳපු සකේවුස්ගේ මුළු පවුලම ගැලවුණා. කානුවට බැලලා ඔබ වහන්සේගේ ලෝකුවේ දාවාටි අල්ලපු පිළිකා රෝගිය සුව වුණා. අන්ධයාගේ ඇස් දෙකට ඔබ වහන්සේ පස් ගාලා ඇස් දෙක සුව කෙරුවා. ලාසරස්ගේ සීතල මලවිනියට වැන්දබුවගේ කඳුළු වේදනා ඇහිලා වැන්දබුවගේ පුතාගේ මලවිනියට ඔබ වහන්සේ හුස්ම දුන්නා. එනිසා ඔබ වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. කරන්න බැරි දෙයක් නෑ. අර කානානුවර වතුර වලට කරපු දේ අපේ ජීවිතවලට කරන්න ජේසුස් සමිදානෙනි අපිට වෙලාවකට කිසි රසයක් නෑ ජීවිතේ. අපිව වෙනස් කරන්න අත්තික්ක ගහේ හැංගිලා ඉඳපු සකේවුස්ට වගේ අපි දිහා බලලා අපේ මුළු පවුලම මේ පෞකාර අත්දැකීම් වලින් ගලවන්න ණය තුරුස් වලින් අපිව නිදහස් කරන්න පුළුවන් ඔබ වහන්සේට පමණයි. සුද්ධ ස්වාමිනී අපේ ආධ්‍යාත්මික අංග බව ආධ්‍යාත්මික අංශභාගය ඔබ වහන්සේට පමණයි සෝ කරන්න පුළුවන්. අපි පපුවට හුස්ම වැටුණත් අපේ වකුගඩු පෙනහළු වැඩ කෙරුවත් අපි ඇල් මරුණු ජීවිත ගෙවන්නේ අසංවේදී ජීවිත ගෙවන්නේ ඇවිදින මලමිණි වගේ ඉන්නේ. අර ලාසරස් වහන්සේ හෙළපු හුස්ම අප මත හෙළන්න ජේසුස් සමිදානෙනි අපිට විශ්වාසයි අර එදා මහ මුහුද තිබිච්ච කුණාටුවට වඩා කුණාටු අපේ ගේ ඇතුලේ තියෙනවා. ඊට වඩා බරපතල කුණාටු අපේ විවාහය ඇතුලේ තියෙනවා. ඒ නිසා ස්වාමිනී ඔබ වහන්සේ අත දිගු කෙරුවොත් ඒ කුණාටු නිශ්චල වෙන බව අපි අදහනවා. අප වාලේප කරන්න අපිව ස්පර්ශ කරන්න ඔබ වහන්සේ අපිට කතා කරන්න එක වචනයක් අපිට ඇති. අද අපි මෙතෙන් ඇවිල්ලා ඉන්නේ අපේ උස්සගෙන ඉන්න බැරි
වඩාගෙන එන්න බැරි කරේ තියාගෙන ඉන්න බැරි රෝගී ජනතාව අපේ ගෙවල් වල ඉන්නවා, ස්පිරිතාල වල ඉන්නවා, හිරගෙවල් වල ඉන්නවා. අර සතාධිපතිය වගේ අද අපි ආඥා කරනවා, වහන්සේ අපේ ගෙදරට එන්න එපා. වහන්සේ එන්න සුදුසු ගයක් නෙමෙයි අපේ ගේ. ඒක වචනයක් මෙතන ඉඳන් කියන්නේ අර ඈත අපේ ගෙදර ඇඳේ ඉන්න රෝගියා සුවපත් වෙනවා කියලා අපිට විශ්වාසයි ජේසුනි, විශ්වාසයි. එනිසා අපි අත් දෙක වැඳගෙන අපි උන්වහන්සේගේ බලයෙන් ඉල්ලලා කල්වාරියේ කුරුසියේ ගැලූරු බීරයයි කියන ගීතිකාව ගායනා කරමු. අපි කුරුස පාමුල අඬනකොට උන්වහන්සේගේ ඇස්වල කඳුළු ආයේ ගලනවා. අපි කුරුස පාමුල ගහනකොට උන්වහන්සේගේ තුවාල අලුත් වෙලා අපිව බලගත්තු සුවපත් කරනවා. ඒ නිසා ලොකු ඇදහිල්ලකින් ලොකු බලයකින් ජේසුස් සමිදානන් කුරුසපත්තු ජේසුස් සමිදානන් දෙස බලා අපි අපේ කුරුස දෑතින් ඔසවමින් මෙසේ ගායනා කරමු මොරගසා. දෑත් ඔසවා කුරුසියේ